හරි. අමෙනිමෝ මකිසු කියන කවි පන්තිය තමයි කරන්න යන්නේ. එතකොට මේකෙදී ධෛර්යවන්ත කෙනෙක් ගැන තමයි කවියේදී කතා කරන්නේ. ධෛර්යවන්ත හොඳ කෙනෙක්. එයා කොයි විදිහටද අනිත් අයට උදව් කරන්නේ? ඊට පස්සේ එයා පරිසරයේ තියෙන බාධක ජයගන්නේ කොහොමද? ඒ වගේ තීම් එකකින් තමයි කවිය යන්නේ. එතකොට කවිය ලිව්ව කෙනා තමයි මියාසාවා කෙන්ජි. මෙතන දීලා තියෙනවා කවියේ ලියපු කෙනා මියාසාවා කෙන්ජි. මෙතනට තෙන් වෙනවානේ. මියාසාවා කෙන්ජි. ඊට පස්සේ අපි යමු. ඊට පස්සේ මේ පොයම් එක යන්නේ දෙපැත්තට. ගෙන්බුන් කියලා තියෙනවා. ඊට පස්සේ ගෙන්දයි ගොයකු කියලා තියෙනවා. එතකොට මේකෙදි කියන්නේ මේ ඔරිජිනල් ෆෝම් එක තමයි මේ ගෙන්බුන් කියලා කියන්නේ. ඊළඟට ගෙන්දයි ගොයකු කියලා කියන්නේ මේක මොඩර්න් ලැන්ග්වේජ් එකෙන් ලියලා තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ අපිට තේරුම් ගන්න පහසු වෙන්න ලියලා තියෙන්නේ කොහොමද කියන එක. ඒතර මේ පැත්තෙන් තියෙන කවියම තමයි මේ පැත්තෙන් අපිට තේරුම් ගන්න ලේසි වෙන්න ලියලා තියෙන්නේ. හරි. අපි කියවගෙන යමු. පළවෙනියටම කියනවන්න අමෙනිමෝ මකෙසු. මේ පැත්තට ගියාම තියෙනවා අමෙනිමෝ මකෙනයි. මකෙමස් කියලා කියන්නේ පෙරදෙනවා කියන එකනේ. එතකොට මකෙනයි කියලා කියන්නේ පරද්දන්න බෑ. එතකොට මකෙසු කියන එකනොත් ඒ අයිඩියා එකමයි ඇවිල්ලා තියෙන්නේ. මේක හදලා තියෙන ග්‍රැමර් පොයින්ට් එක අපි කතා කරොත් එහෙම නයිකේ එකක් හදාගන්න විදියට ගිහිල්ලා දැන් හිතමුකෝ අපි තබේනයි ඊට පස්සේ ඒ වගේ එකක් ගියාම ගිහිල්ලා නයි වෙනුවට තබේ නු. එතකොට නැතයනාර්ථයෙන් හදද්දී ඒ විදිහටම වෙනස් කරලා නයි වෙනුවට සු එකක් දාන එක තමයි කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි තව දෙකක් බලමු. අපි හෂිරනයි කියන එක හදමු. හෂිරනයි කියන එක ගියොත් එහෙම ඒක ගිහිල්ලා හෂිරා සු මෙන්න මේ විදිහට හැදෙනවා. එතකොට නයි වෙනුවට ඒ කොටස අයින් වෙලා සු කියන එක එකතු වෙන එක තමයි වෙලා තියෙන්නේ. ඒත් එක්කම ඊට පස්සේ මෙතනදී බලන්න අමෙනිමු නත්සුනු අත්සුසනිමු මකේ නු කියලා එකකුත් තියෙනවා. මකේ සූ වගේම මකේ නු එකකුත් තියෙනවා. ඒකත් මේ වගේම පැටර්න් එකක්. ඒකෙත් නයි වෙනුවට නු කියන පාට එකතු වෙලා නැත්නම් අර්ථයක් හැදිලා තියෙන්නේ. අපි එතකොට තබෙනයි වගේ එකක් ගත්තොත් එහෙම ඒක ගිහිල්ලා තබෙනු බවට පත් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන අපි හෂිරිමස් කියන එක ගත්තනේ. ඒක හෂිරනයි විදියට ගත්තොත් එහෙම හෂිරා නු විදියට හැදෙනවා. එහෙනම් එතකොට ඒක නැත යන අර්ථයට ක්‍රියාපදයක් වෙනස් කරන ෆෝම් එකක් විදියට ගන්න පුළුවන්. හරි. අපි ආපහු තේරුම ගැන කතා කරගෙන යමු. අමෙනිම මකිසු. වැස්සටවත් පරද්දන්න බෑ. කසෙනිම මකිසු. හුළඟටවත් පරාද වෙන්නේ නැහැ. එතකොට අමෙනිම් යොකිනිමු. හිමවලටවත් ඊටසේ නත්සුනෝ අත්සුසනිමු. නත්සු කියලා කියන්නේ සම්ම නේ. ගිම්හානේ උණුසුමටවත් පරාද වෙන්නේ නැහැ. ජෝබුන කරදවෝ මොචි කියන එක. ජෝබුන කරදා කියලා කියන ශක්තිමත් සිරුරක්. ඕ මොචි කියන එක. මේ පැත්තට ගියාම බලන්න සුයොයි කරදා ඕ මොත්තේ. දැන් මේ මොචි කියලා මෙතන අරගෙන තියෙන එක තේ ෆෝම් එකක් විදිහට මෙතන මොත්තේ කියලා අපිට තේරුම් ගන්න පහසු වෙන්න අරගෙන තියෙනවා. එතකොට සුයොයි කරදා ඕ මොත්තේ. ශක්තිමත් සිරුරක් දරාගෙන යොකුවා නකු. යොකු කියලා කියන්නේ ආශාවන් කියන එක. එතකොට යොකුවා නකු. ආශාවන් නැතුව.
මේ පැත්තට ගියාම තියෙනවා නනිමෝ හොෂිගාරා නැයිද. කිසිවක් අවශ්‍ය නොවි. කෙෂ්ෂිති ඔකුරසු. කෙෂ්ෂිති ඔකුරසු. හරි. එතකොට දැන් මොකද ඔකොරිමස් කියන්නේ තරහ ගන්නවා නම් ඔකොරනයි කියන්නේ තරහ ගන්නෙ නැහැ. ඔකොරනයි එකේ නයි වෙනුවට සූ දැම්මහම තරහ ගන්නෙ නැතුව කියන කෙනා නේද? එතකොට කොහොමටවත් තරහ ගන්නෙ නැතුව. මේ පැත්තට ගියාම තියෙනවා zෙත්තයිනි ඔකොරනයිදි. කොහොමටවත් තරහ නොගෙන ඉත්සුමෝ රිසුකනි වරත්තේ ඉතේ. නිතරම නිහඬව සිනාසෙමි. නිහඬව සිනාසෙමි. මේ පැත්තට කියනවා ඒ විදිහම තියෙන ඉත්සුම ශිසුකනි වරත්තේරු. නිතරම නිහඬව සිනාසෙමි. හරි. එතකොට මෙතෙන්ට එනකන් අපිට එකක් විදිහට ගත්තොත් එහෙම කොහොමද කියන්නේ? වැස්සටවත් පරාද වෙන්නේ නැහැ. සුළඟටවත් පරාද වෙන්නේ නැහැ. හිම වැටෙනකොටත් එහෙම නැත්නම් ග්‍රීෂ්මයේ උණුසුමටත් පරාද වෙන්නේ නැහැ. ශක්තිමත් සිරුරක් දරාගෙන ආසාවක් නැතුව කෙසේවටවත් තරහ නොගෙන නිතරම නිහඬව සිනාසෙනවා. හරි. එතෙන් දෙනකන් තේරුණාද? ඔව් සෙත්. හරි. එහෙනම් අපි ඒකේ සිංහල එක ඒත් එක්ක බලමු. මම ට්‍රාන්ස්ලේෂන් එකක් හදලා තියෙන්නේ. ටග් ගාලා ගිහිල්ලා ඒක බලමු. ඊට පස්සේ ඒකේ ඔයාලට මිස් වෙච්ච පාර්ට් එකක් තියෙනවා නම් ඒක පොයම් එක ලියාගමු. සෙන්සේ. හරි. ඊට පස්සේ දෙවෙනි කොටසට යමු අපි. දෙවෙනි කොටසේ මොකද කියන්නේ කියලා බලමු. ඉචිනිචිනි ගෙම්මයි යොංගෝතෝ. එක දවසකට ගෙම්මයි යොංගෝ. ගෙම්මයි කියලා කියනවා රළු සහල් තියෙන්නේ. කුරුට්ට සුද්ධ කරපු නැති රතු يعني රළු සහල්. එතකොට අර පොලිෂ් කරපු එකක් වගේ නෙමෙයි. මේ මොකද කියන්නේ රළු සහල් කෝප්ප 4ක්. එතකොට මේක normally අපි translation එකක් විදිහට ගන්නවා දවසකට රතුබත් කෝප්ප 4ක් සහ. මෙතන තියෙනවා ඉචිනිචිනි ගෙම්මයියෝ යොන්කෝතෝ මිසොතෝ සුකොෂිනෝ යසයියෝ තබේ. මිසෝ සුප් මිසෝ කියලා කියන සුප් එකේ තියෙන මිසෝ සුප් සහ එළවලු ටිකක් කාලා. මෙතන මේ බලන්න මිසොතෝ සුකොෂිනෝ යසයියෝ තබෙතේ. මිසෝ සහ ටිකක් එළවලු ටිකක් කාලා අරයුරු කොත දෙමු. ඕනෑම දෙයකදී. මෙතන තියෙනවා දොන්න කොත දෙමු. ඕනෑම දෙයකදී. ජිබුන් වූ කංජෝනි ඉරෙසුනි
තමන්ව හැම වෙලෙම මුලට දාලා හිතන්නේ නැතුව. කියනකොට මේ පැත්තට ගියාම තියෙනවා ජිබුන්නු රියකියෝ කංගය නයිදේ. තමන්ගේ වාසිය කල්පනා නොකර යොකු මිකිකිෂි වකරි. හොඳින් බලලා තේරුම් අරගෙන යොකු මිකිකිෂි වකරි. මේ පැත්තට ගියාම තියෙනවා යොකු මිතරි කීතරි ශිතෙවක් අත්තේ. හොඳින් බලලා අහලා තේරුම් අරගෙන සොෂ්ටේ වසුරෙසු ඒ වගේම අමතක නොකර වසුරෙසු කියලා තියෙන්නේ වසුරෙනයි කියන එක අරගෙන ඒක නයි වෙනවට සු දාලා තියෙන්නේ සොෂ්ටේ වසුරෙසු සොෂ්ටේ වසුරෙනයි ඒ වගේම අමතක නොකර කියලා කියනවා. හරි. එතෙන්ට එනකම් තේරුම බලමු. එක දවසකට රතුබත් කෝප්ප 4ක් සහ මිසෝ සහ එළවලු ටිකක් කාලා ඕනෑම දෙයකදී තමන්ගේ දේවල් ගැන මුලින් කල්පනා කරන්නේ නැතුව හොඳින් බලලා අහලා තේරුම් අරගෙන ඒ වගේම අමතක නොකර. ඊළඟට ඔන්න නොහරනෝ මත්සුනෝ හයෂිනෝ කගේ කියලා කියනවා. ඒ කියන්නේ තනිතලාවේ පයින් ගස් කැලෑවේ හෙවණැල්ල කගේ. නොහරනෝ මත්සුනෝ හයෂිනෝ කගේ. නොහරනෝ මත්සුනෝ හයෂිනෝ කගේ නො. චීසන කයාබුකිනෝ කොයනි ඉතේ. චීසන කයාබුකිනෝ කොයා කියලා කියනවා පුංචි සෙවිලි කරපු කොයා පුංචි ගෙදරක ඉඳලා. එතකොට කියනවා චීසන කයාබුකිනෝ කොයනි ඉතේ කියන එක මේ පැත්තට ගියාම තියෙනවා චීසන කුසන යනිනෝ ඊයනි සුන්දේ ඉතේ. ඉතා පුංචි පිදුරු සෙවිලි කරපු ගෙදරක ඉඳලා. මෙතන කියනවා හිගෂිනි බ්‍යෝකින කොදොමු අරෙබා. නැගෙනහිර අසනීප දරුවෙක් හිටියොත්. අරෙබා කියන එක මේ පැත්තට ගියාම බලන්න ඉතරා හිටියොත් කියලා කියනවා. හිගෂිනි බ්‍යෝකින කොදොමුගා ඉතරා. නැගෙනහිර අසනීප දරුවෙක් හිටියොත් ඉත්තේ ගම්බ්‍යෝෂිතේ යරි. සොකොයේ ඉත්තේ ගම්බ්‍යෝෂිතේ අගෙතේ කියලා කියනවා. ඒ කියන්නේ ගිහිල්ලා රැක බලා ගන්න. එහෙට ගිහිල්ලා රැක බලා ගන්න. ඊළඟට කියනවා නිෂිනී සුකරතා හහ අරෙබා. බටහිර මහන්සි වෙච්ච අම්මා කෙනෙක් හිටියොත් කියනවා නිෂිනී සුකරතා ඔකාසංගා ඉතරා. ඉත්තේ සුනෝ ඉනෙනෝ තබාෝ ඔයි. ඉනෙනෝ තබා කියලා කියනවා ගොයම් මිටිය. ගිහිල්ලා ඒ ගොයම් මිටිය කරේ තියා ගන්නවා කියලා කියනවා. දැන් මේ මහන්සි වෙච්ච අම්මා කෙනෙක් හිටියොත් එහාට ගිහිල්ලා එයාගේ ගොයම් මිටිය කරේ තියා ගන්නවා කියන එක මේ පැත්තට එනකොට සොකොයි ඉත්තේ කවරිනි ශිගතෝ තෙත්සු දත්තේ. එහෙට ගිහිල්ලා ඇය වෙනුවට වැඩ කරලා උදව් කරනවා කියන එක. ගොයම් මිටිය කරේ තියා ගන්නවා කියන එක සිම්බල් එකක්. නේද? කියන්නේ මහන්සි වෙන මිනිස්සු ගොවියෝ වගා කරන අය කියන අයට එයාලට උදව් කරනවා කියන එකට මම ඔයාගේ ගොයම් මිටිය කරේ තියා ගන්නවා කියන එක කියලා තියෙනවා. ඊළඟට නිෂිනි ශිනිසෝන නිෂිගොමෙන්නේ මිනමිනි ශිනිසෝන හිත අරෙබා. දකුණේ මැරෙන්න වගේ යන කෙනෙක් හිටියොත් ඉත්තේ කොවගරනකුතෙම ඊතොයි. ගිහිල්ලා බය වෙන්න එපා කියලා කියනවා. ඊ කියන එක මෙතනට යනකොට ඉත්තේ වෙලා තියෙනවා. ඊට පස්සේ කිතනි කෙන්කයා සොෂෝගා අරෙබා. උතුරේ රණ්ඩු සහ නඩු වගේ දේවල් තිබුණොත්. මේ පැත්තට ගියාම කෙන්කයා සයිබංගා අත්තර. රණ්ඩු සහ නඩු වගේ දේවල් තිබ්බොත්.
චුමරණයි කරා යමෙරුතෝ ඊ. බෝරින් හින්දා නවත්තන්න කියලා කියනවා. කියන්නේ මොකද්ද? ඒක බෝරින් කියලා කියන්නේ අයියෝ හරි කම්මැලි. ඔක නවත්තන්න. රණ්ඩු වෙන එක හරිම කම්මැලි සාගත දෙයක්. ඒක නවත්තන්න කියලා කියනවා. හරි. අපි එතෙන්ට එනකන් ආපහු බලාගමු. තනිතලාවේ පයින් ගස් කැලෑවේ හෙවණැල්ලේ පුංචි පිදුරු සෙවිලි කරපු ගෙදරක ඉඳලා නැගෙනහිර අසනීප දරුවෙක් හිටියොත් ගිහිල්ලා බලාගෙන බටහිර මහන්සි වෙච්ච අම්මා කෙනෙක් හිටියොත් ගිහින් ඒ වෙනුවට ගොයම් මිටිය කරේ තියාගෙන ඊට පස්සේ දකුණේ මිය යන්න වගේ ඉන්න පුද්ගලයෙක් හිටියොත් ගිහිල්ලා බය වෙන්න එපා කියනවා. උතුරේ රණ්ඩු සහ නඩු දේවල් තිබුණොත් ඒවා කම්මැලි නිසා නවත්තන්න කියලා කියනවා. අපි ඒක සිංහල එක පොඩ්ඩක් බලමු. ඒ ටික ලිව්වාම කියන්න. හරි සෙන්සර්. හරි. මෙතෙන්ට එනකන් අපි කතා කරා. ඊළඟට කියනවා හිදොරිනො තොකිවා නමිදවෝ නගෂි. හිදෙරිනො තොකි කියලා කියනවා නියං කාලය කියන එකට. බලන්න ඒක මේ පැත්තට එනකොට ට්‍රාන්ස්ලේට් එකක් කියන්නේ මොඩර්න් ට්‍රාන්ස්ලේෂන් එකක් විදිහට දාලා තියෙනවා. අමෙගා ෆුරානකොත්තේ මිසුගා නයිතොකි. වැස්ස වහින්නේ නැතුව වතුර නැති කාලයේදී නමිදවෝ නගෂිතේ කඳුළු සලලා නමිදවෝ නගෂි සමුසනු නත්සුතාවෝ ඔරෝරෝ අරුකි. ඒ කියන්නේ සීතල ගිම්හානයේ වික්ෂිප්තව ඇවිදින. එතකොට නත්සු සමුකුතේ කොමෙගා සොදත නයි තොකිවා කොමත්තේ. ඒ කියන්නේ ගිම්හාන කාලයේ සීතල වෙලා අර සහල් හැදෙන්නේ නැති කාලයේදී කරදරයටපත් වෙලා ඉන්න. මෙතනදී අර ගිම්හාන සීතලෙන් වික්ෂිප්ත වෙලා විදින කියලා කියන්නේ නිකන් පරිසරයේ කටුක බව ඇවිල්ලා මිනිස්සුන්ගේ ජීවිත අපහසු වුනහම නිකන් වික්ෂිප්ත වෙලා ගිහිල්ලා යලා කරදරයටපත් වෙලා කියන අදහසෙන්. මින් එතකොට කියනවා මින්නනි දෙකුණබෝතෝ යොබරේ හැමෝම යකුනි තත නයි හිතෝතෝ ඉවරේ. හැමෝම මං වැඩකට නැති කෙනෙක් කියලා. හැමෝම වැඩකට නැති කෙනෙක් කිව්වත් කියලා කියනවා. යකුනි තතනයි කියලා කියන්නේ වැඩකට නැති, ප්‍රයෝජනයකට නැති කෙනෙක් කියලා කිව්වා. කුනිමු සරෙස් හොමෙරාරෙමු ජෙසු. අගය කිරීමකුත් නැතුව. කුනිමු සරෙසු කියලා කියනවා කරදර නොකර. සෝයු මොනොනි ඒ වගේ කෙනෙක්. බලන්න
වතශිවා නරිතයි. මට වෙන්න ඕනි. මේ පැත්තට ගියාම තියෙනවා හොමෙරාරෙමු නයිදේ. අගේ කිරීමකුත් නැතුව දෙමොමෙන්දෝන හිතොදතු ඉවරි නයි. අනිත් අයට කරදර කරන කෙනෙක් විදියට කියලා කියව ගන්නෙ නැතුව සෝයු හිතෝනි වතශිවා නරිතයි. මටත් ඒ වගේ පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා. හරි. එතකොට මෙතන ඉඳන් ගත්තොත් එහෙම නියං කාලයේ කඳුළු සලලා ගිම්හානයේ සීතලෙන් වික්ෂිප්තව ඇවිදින හැමෝම මට කරදරකාරයෙක් නෑ හැමෝම මට වැඩකට නැති කෙනෙක් කියලා කිව්වත් අගය කිරීමකුත් නැතුව කරදර නොකර ඒ වගේ කෙනෙක් මට වෙන්න ඕනි කියන අදහස. එතකොට මේකේ අවසාන කොටස තමයි ඒකට එන්නේ. ඒක ලියා ගන්න. හරි. අපි දැන් පොයම් එකේ තීම්ස් ගැන කතා කරමු. හරි. ඒකේ බලන්න පළවෙනියටම අමෙනිම මකිසු, කසිනිම මකිසු, යුකිනිම නත්සුනු අත්සසනිම මකින. ජෝබුණු කරදාව මොචි. යොකුවනකු කෙශ්ෂිතෙ ඔකොරසු ඉස්සුමු රිසුකනි වරත්තෙ ඉරු කියන තැනට යනකම් ගත්තොත්. මේ ටිකේදී එයා කියනවා වැස්සට පෑදෙන්නේ නැහැ, සුළඟට පරදින්නේ නැහැ. ඊට පස්සේ ග්‍රීෂ්ම කාලයේ තියෙන උණුසුමට පරදින්නෙත් නැහැ කියලා. එතකොට මේ වගේ දේවල් වලින් කියන්නේ එයා පාරිසරික ගැටලු වලින් සැලෙන්නේ නැහැ කියන එක. එතකොට එයා ජිසෙන්නු මොන්දයි වලින් එයා පෙරදෙන්නේ නැහැ කියන එක. පරිසරයේ ගැටලු වලින් එයා කරදරයටපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට මෙතනදී තියෙනවා ඉචිනිචි ගෙම්මයි යොංගෝතෝ මිසොතොසු කොෂිනෝ යසයියෝ තබේ අරයුරු කොතෝ ජිබුන්ගෝ කංජෝනි ඉරෙසුනි යොකු මිකිකිෂි වකරි සොෂ්ටේ වසුරෙසු නොහරොනු මත්සුනෝ හයශිනෝ කගේ චීසන කයබුකිනෝ කොයනි ඉතේ. මෙතෙන්ට එනකොට එයා කියනවා එයාගේ අල්පේච්ඡ ජීවිතය ගැන. එයා ලොකුවට දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට එයා පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙනවා. එතකොට ඒකට අපිට ඒ පදපේලි ටික ගන්න පුළුවන්. ඊට පස්සේ හිගෂිනි බ්‍යෝකිනෝ කොදුමු අරෙබා ඉත්තේ ගම්බ්‍යෝෂිත යරි. ගොමෙන්නේ හිගෂි yes ඔහිගෂි. ඊට පස්සේ නිෂිනි සුකාරෙත හහ අරෙබා ඉත්තේ සුනෝ ඉන්නුනෝ තබාओ ඔයි. මිනමිනි ಶಿನಿಸೋನ ಹಿತು ಅರೆಬಾ ಇತ್ತೆ ಕೊರೆ ಕೊವಗರನಕುತೆಮೊ ಈತೊ ಈ ಕಿತನಿ ಕೆಂಕಯ සොෂෝග අරෙබා සුමරණයිකර යමෙරෙතො ඊ. එතකොට ඒ පාර්ට් එකේදී එයා රටේ තියෙන සතර දිශාව ගැන කතා කරනවා නේද? නැගෙනහිර, බටහිර, දකුණ, උතුර කියන පැති ගැන කතා කරනවා. එයා ඒ කියන්නේ රටක් වශයෙන් හැමෝම හැමෝටම උදව් කරලා සමගියෙන් ඉන්න ඕනේ කියන එක. සහ එයා මිනිස්සුන්ට කරදරයක් වුණාම එයා උදව් කරනවා කියන අදහස තමයි ඒ ටිකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ අවසාන කොටසේදී එයා කියනවා හිදරිනු තොකිවා නමිදාෝ නගෂි සමුසනු නත්සු සවා ඔරෝරෝ අරුකි මින්නනි දෙකුණු බෝතෝ යොබරේ හොමෙරරෙමු සෙසු කුනිමු සරෙසු සෝයෝ මොනනි වතශිවා නරිතයි. එතකොට එයා ප්‍රශංසාවන් අනිත් පැත්තට බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. නමුත් තමන්ගේ වගකීම සමාජය වෙනුවෙන් ඉටු කරන්න බලාගෙන ඉන්න කෙනෙක් විදියට අපිට දක්වන්න පුළුවන්. හරි.